ගෘහස්ත පැළ ව්‍යාපාරයක් කියන්නේ අද කාලේ නගරවල ජීවත් වෙන කාර්යාලවල වැඩ කරන අය අතරේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. ඉඩකඩ සීමිත නිවාසවලට ස්වභාවික සුන්දරත්වයක් සහ නැවුම් වාතය එකතු කරගන්න හැමෝම කැමතියි. මේක ඉතාම අඩු ඉඩකඩකින් සහ අඩු පිරිවැයකින් ඔබේ නිවසේදීම පටන් ගන්න පුළුවන් වැඩක්. මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න මුලින්ම ඔබ වාතය පිරිසිදු කරන සහ නඩත්තු කිරීමට පහසු පැළවර්ග කිහිපයක් තෝරා ගන්න. උදාහරණ විදියට මනි ප්ලාන්ට්, ස්නේක් ප්ලාන්ට්, ඇලෝවේරා සහ විවිධ වර්ගයේ සෙකියුලන් ප්ලාන්ට්ස් ගන්න පුළුවන්. මේ පැළ පෝච්චිවල පැළ කරලා ඒවා ආකර්ශනීය විදියට හැඩගන්වන්න. පෝච්චිය ලස්සනට පින්තාරු කිරීම හෝ ස්වභාවික පෙනුමක් ඇති ඇසුරුම් භාවිත කිරීම හරහා ඔබට සාමාන්‍ය පැළයකට වඩා වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස නිර්මාණශීලීත්වය. ඔබ පැළවිකුණනවාට වඩා නිවසට හෝ කාර්යාලීය මේසයට ගැලපෙන අලංකරණ විසඳුමක් විකුණනවා කියන මානසිකත්වයේ ඉන්න. පැළයක් මිලදී ගන්නා පාරිභෝගිකයාට එය නඩත්තු කරන ආකාරය ගැන කුඩා උපදෙස් පත්‍රිකාවක් ලබා දෙන්න. පිරිසිදු සහ නිරෝගී පැළ ලබා දීමෙන් පාරිභෝගික විශ්වාසය දිනා ගන්න. Facebook සහ Instagram පිටුවක් කරහා මේ පැළවල ලස්සන පින්තූර දාලා ප්‍රචාරණය කරන්න. විශේෂයෙන්ම තෑගදීමට සුදුසු පරිදි මේවා සකස් කරොත් උත්සව සමයන්හිදී විශාල ඉල්ලුමක් ලබා ගත හැකියි. මේක හිතට සැනසීමක් දෙන වගේම නිවසේ ඉඳන්ම ක්‍රමයෙන් මහා පරිමාණ තවානක් දක්වා දියුණු කළ හැකි අගනා ව්‍යාපාරයක්. මේ වගේ බිස්නස් අයිඩියාස් දිනපතා නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.